පොඩි ළමයෙකුට වුණත් තේරෙන මුගලන් මහරහතන් වහන්සේගේ උපදෙස් අනුව ටිබෙට් රටේ හිමිවරුන් අඳින ලද බව කියන නිවන් දකින මැප් එක ගැන. මේ තියෙන්නේ පොඩි ළමයෙකුට තේරෙන නිවන් දකින මැප් එක. හැබැයි අවුරුදු 70ක් සිංහල බෞද්ධ ගිහියෙක් වෙලා ජීවත් වෙලත් මට මේ සිතුවම හා එහි අර්ථය ගැන දැනගන්න උනේ මැප්ස්ටර් කියන YouTube සයිට් එකේ. ඒ මනුස්සයා අන්‍යාගමික පිටරැටියෙක්. ඒ වුණත් මේ මැප් එක ගැන ඉතාමත් අගය කරලා විස්තර කරනවා. ඒක දැක්කහම මුළු ජීවිතේම බෞද්ධ වෙලා හිටපු මට අනේ මේ මනුස්සයා මේක මට කලින්ම දැනගත්තා නේද කියලා ඇත්තටම මට මහා දුකක් කනගාටුවක් ඇති වුණා. එතකොට කියයි අපි තේරවාද ඕවා මහායාන නිකං බොරු කයිවාරුනේ. මොක වුණහම මොකද? මේක නිවන් දකින්න මග නම්. ඒ අනිත් එක මේ මිනිස්සුත් වඳින්නේ අපේ භාග්‍යවත් ගෞතම බුදුරජාණන් වහන්සේටනේ. හරි, මම මේ මැප්ස්ටර් කියන සයිට් එකේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔයගොල්ලොත් බලන්න. හැබැයි ඒක ඉංග්‍රීසියෙන් තියෙනවා. හොඳයි. දැන් බලන්න මේ සිතුවම දිහා. මම දන්නේ මම නම් කවදාකවත් පන්සලකදී මේ සිතුවම දැකලා නැහැ. මේ සිතුවම ඕනෑම බණ පොතකට වැඩිය, ඕනෑම දේශනාවකට වැඩිය ගැඹුරු ධර්ම දේශනාවක් කියලා මට නම් හිතෙනවා. මොකද මේක තමයි භව චක්‍රය. ඒ කියන්නේ සංසාර ගමන පෙන්වන චක්‍රය. එහෙම එකක් දැකලා තියෙනවද ඔයගොල්ලෝ මේ මොක කොහේ හරි දැනක මේ කවුරුවත් print කරලා පෙන්නනවා මේවා කරනව නෑනේ. හරි, මේක මහා 이르දිමත් මුගලන් හාමුදුරුවන්ගේ උපදෙස් අනුව ටිබෙට් රටේ ඒ කාලේ හිටපු හාමුදුරුවරු අඳින බව තමයි කියන්නේ. ඒකෙන් පෙන්වන්නේ සංසාරය හා ඒකෙන් මිදීම පෙන්වන චක්‍රයේ හෙවත් මැප් එක. මුගලන් හාමුදුරුවෝ බොහෝ 이르දිමත් ස්වාමින් වහන්සේ නමක් නිසා, රහතන් වහන්සේ නමක් නිසා උන්වහන්සේට පුළුවන්කම තිබුණා පහුගිය ආත්ම වලට පිටිපස්සට ආත්ම දහස් ගාණක් හරි අවශ්‍ය ප්‍රමාණයක් බලන්න. එතකොට උන්වහන්සේ එහෙම බලලා තමයි මේ සංසාර චක්‍රයේ පැවැත්ම තේරුම් අරගෙන ඒක අනිත් හාමුදුරුවන්ට දේශනා කරලා තියෙනවා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවලු මේක මෙන්න මේ විදිහට මැප් එකක් විදිහට හදලා අලුත් හාමුදුරුවන්ට ඒක මේ කාලේ හිටපු අයට පෙන්වන්න කියලා. ඉතින් අන්නේ මේ මැප් එක තමයි ওই ටිබෙට් රටේ එහෙම පන්සල් වල ඇඳලා තියෙනවා කියන්නේ. හැබැයි මමත් නේපාලෙට ගියා. නේපාලෙදි මම ඕක දැක්කා මේ ඇන්ටික් කඩවල මොනවද මේ ඔය මේවා කරන්නේ ඔය විකුණන්න තියෙන ඔය ටුවරිස්ට්ලාට ඔය මේවා තියෙන කඩවල තියෙනවා. හැබැයි මම නිකම් මේකේ යක්ෂ රූපයක් ඔය රවුමක් අනම්මනම් තිබුණ හින්දා මම ඒක එච්චර ගණන් ගත්තේ නැහැ. ඒකට හේතුව මගේ නොදැනුවත්කම. ඒ නොදැනුවත්කමට හේතුව අපිට මේක කියලා දීලා තිබුණේ නැති හින්දා. හරි. දැන් අපි බලමු මේ චක්‍රය දිහා. මේ චක්‍රයේ මැද තියෙනවා කළු දුමාරයක් වෙන සිදුරක්. හරි. ඒක තමයි අවිද්‍යාව. හරි.
ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් කියනවා නම් ignorance. අවිද්‍යාව මූලිකව මේ සසර ගමන සිදුවන බව සංකේතවත් කරන නිසා තමයි මේ චක්‍රවල මධ්‍ය ලක්ෂයේ කළු සිදුරකින් අවිද්‍යාව පෙන්වන්නේ. ඊගාවට අපිට පේන්නේ එකිනෙකාගේ වර්ගය අල්ලාගෙන වටේ යන සත්තු 3 දෙනෙක්. ඒකෙන් ඌරෙක් ඉන්නවා. ඌරගෙන් දක්වන්නේ මෝහය. අපි ඉංග්‍රීසියෙන් කිව්වොත් delusion. කුකුලා රාගය lust. සර්පයා ද්වේෂය. ඒකට කියනවා hatred නැත්නම් aversion. ඒ 3 තමයි අකුසල් මුල් 3. ඒ කියන්නේ අවිද්‍යා මූලිකව මෝහයත්, මෝහයෙන් රාගයත්, රාගය නිසා එහි දෙවනි වේශය වන ද්වේෂයත් හට ගැනීම හේතුවෙන් සසර ගමන සිදු වෙන බව තමයි මේ මුල් වටෙන් පෙන්වන්නේ. මොකද මේ 3 දෙනා බලන්න එකිනෙකාගේ වර්ග වලින් අල්ලාගෙන අවසානයක් නැතුව මේක වටේ රවුමට යනවා. මේ රවුම වටේම යනවා. මේක තමයි සංසාරේ ගමන් කරන ජව බලය. දෙවනිවට තියෙන්නේ කළුයි සුදුයි දෙපැත්තක් තියෙනවා. ඒකේ සුදු පැත්තේ මිනිස්සෙක් දෙවියෙක් වෙනවා, බ්‍රහ්මෙක් වෙනවා, හැම ඉහළට යන එකක් තියෙනවා. ඊළඟ කළු කොටසේ තියෙනවා හරකෙක් ඉන්නවා, පෙරේතෙක් ඉන්නවා, එහෙම දුක් විඳින කොටසක් තියෙනවා. ඒකෙන් පෙන්වන්නේ දැන් මේ රාග දේශ මොහ නිසා අර කළු කොටස ඉන්න අය තව තවත් දුකට වැටෙනවා, පහළට යනවා. ඒවා අඩු කරොත්, හොඳට ජීවත් වුණොත් අර සුදු පැත්තෙන් පෙන්වන්නේ ඉහළට මේ ගමන් කරනවා. ඒ කියන්නේ වඩාත් හොඳ උත්පත් හම්බ වෙනවා. නරකට හිටියොත් පහළ තලවල උපත් ලැබෙනවා කියන එක තමයි ඒකෙන් පෙන්වුම් කරන්නේ. ඊට පස්සේ ඊළඟ වටයක් තියෙනවා. දෙවනියට ඊළඟ තියෙන රවුම. ඒක 6ට බෙදලා තියෙනවා. ඒ 6ට බෙදලා තියෙන්නේ සත්ව ලෝක 6 පෙන්වන්න. දේව ලෝකයේ ගත්තොත් දේවිය ලෝකේ ආලෝකමත් මාලිගා ඇඳලා තියෙනවා. ඒකේ සැප තියෙනවා, සුවය තියෙනවා. හැබැයි දිව්‍ය ලෝකෙත් සදාකාලික නෑ. ඊළඟට තියෙන්නේ අසුර ලෝකේ. අසුර ලෝකේ බලය තියෙනවා. ඒකේ බලයට ඇලුම් කරන සත්වයෝ ඉන්නවා. ඒක නිසා ඊර්ෂ්‍යාව, යුද්ධ, සටන් නිතරම පවතිනවා. නමුත් ඒ ලෝකේ සාමය නැහැ. තිරිසන් ලෝකේ ජීවිතේ තියෙනවා. නමුත් අවබෝධය නැහැ. പ്രേත ලෝකේ ආශාව තියෙනවා. නමුත් තෘප්තියක් කිසි දවසක නැහැ. නිරේ ලෝකේ දුක් තියෙනවා. ගිනි, හිම ඒවට මැදි වෙලා දුක් විඳින සත්වයෝ ඉන්නවා. හැබැයි ඒකත් සදාකාලික නොවේ. මනුෂ්‍ය ලෝකයේ පමණක් දුක තියෙනවා, සැප තියෙනවා, ප්‍රඥාව තියෙනවා. ඒ තුනම එකට තියෙන නිවනට යන්න පුළුවන් එකම ලෝකය මනුෂ්‍ය ලෝකය. මේ ලෝකේ තමයි රහතන් වහන්සේලා බුදුවරු පහළ වෙන තැන. ඒක නිසා රහතන් වහන්සේලා ඒකේ ඇඳලා තියෙනවා. ඊළඟ රවුම තමයි පටිච්ච සමුප්පාදයේ පෙන්වන මේ බාහිර තියෙන රවුම. ඒ බාහිර වටේ කොටස් 12කට බෙදලා තියෙනවා. ඒ කියන්නේ අර 6ට කොටස් 6ට බෙදපු භවලෝක වටා තමයි මේ පටිච්ච සමුප්පාදය කොටස් 12කින් තියෙන්නේ. හරි.
ඒකේ ඒ බාහිර වටෙන් පෙන්වන්නේ අවිද්‍යාවේ ඉඳලා ජරා මරණ දක්වා තියෙන හේතුඵල ශ්‍රේණිය. ඒ කියන්නේ පටිච්ච සමුප්පාදය. එන්නත්නම් කැමැත්තෙන් බැඳීමේ චක්‍රය. අවිද්‍යාව නිසා සංකාර උපදිනවා. සංකාර නිසා විඥාන උපදිනවා. අන්න එහෙම ආදි වශයෙන්. දැන් පළවෙනි මුල් එකක පේකේ පෙන්නනවා අන්ධ මිනිස්සෙක්. ඒකෙන් සංකේතවත් කරන්නේ අවිද්‍යාව. දෙවැනි එකෙන් කුඹලෙක් වළං හදනවා. ඒකෙන් පෙන්වන්නේ සංකාර. අවිද්‍යාව නිසා සංකාර. අවිද්‍යාව පත්‍ය සංකාරම්. තුන්වෙනි එකේ ගහෙන් ගහට පනින වඳුරෙක්. සංකාර පත්‍ය විඥාන. හතරවෙනි එකේ බෝට්ටුවක යන මිනිස්සු. විඥාන පත්‍ය නාම රූප. ඊළඟ පස්වෙනි එකේ තියෙනවා කවුළු 6ක් තියෙන ගෙයක්. ඒ කියන්නේ සලායතන. ඇස කන නාසය දිවකය මන. ඊළඟට ඉන්නවා එකිනෙකා බදාගත්ත ජෝඩුවක්. ඒ කියන්නේ ඒකෙන් පෙන්නන්නේ පස්ස. ඒ කියන්නේ විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය සලආයතන, සලආයතන පත්‍ය ස්පර්ශ, පස්ස කියන්නේ ස්පර්ශ. හරි. ඊළඟට තියෙනවා ඇහැට ඊතලයක් වැඩිච්ච මිනිසෙක්. ඒකෙන් පෙන්වන්නේ වේදනා. පස්ස පත්‍ය වේදනා. අටවෙනි එකේ මත්පැන් බොන මිනිසෙක්. ඒකෙන් පෙන්වන්නේ තෘෂ්ණාව. එතකොට නාම රූප පත්‍ය සලආයතන, සලආයතන පත්‍ය ස්පර්ශ, ස්පර්ශ පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා. ඒ කියන්නේ මත්පැන් බොන මිනිසෙක් තමයි තණ්හාව සංකේතවත් කරන්නේ. ඊළඟට නවවෙනි එකේ පළතුරු තෝරාගන්න මිනිසෙක්. ඒ කියන්නේ උපාදාන. තණ්හා පත්‍ය උපාදාන. 10 වෙනි එක ගැබිනි කාන්තාවක්. ගැබිනි කාන්තාවගෙන් පෙන්වන්නේ භව. උපාදාන පත්‍ය භව. ඊගාට 11 වෙනි එකේ ළමෙක් ප්‍රසූත කරන මවක්. භව පත්‍ය ජාති. ඊගාවට 12 වෙනි එකෙන් මල සිරුරක්. ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව ඒවා ටික තමයි. හරි. එතකොට ඒ 12 තමයි මේකෙන් පෙන්වන්නේ. ජරා මරණ තමයි මල සිරුරෙන් පෙන්වන්නේ. දැන් ඊගාවට පිටතම කොටසට අපි යනකොට මේ චක්‍රය අල්ලාගෙන ඉන්නේ නිකන් යක්ෂ පෙනුමක් තියෙන දත් එළියට ආපු යක්ෂයෙක්. හැබැයි මේ සංකේතවත් කරන්නේ යම දේවතාවක්. හැබැයි මේක භීෂණයක් නෙවෙයි. යම දෙවියෝ විසින් පෙන්වන්නේ දැන් ඒක අපාගෙන ඉන්නේ යම දෙවියෝ පෙන්වන්නේ මේ ලෝකයේ තියෙන අනිච්ච බව හා ඒ තුල පවත්නා අනිත්‍ය බවයි. ඒ කියන්නේ ඔබ කොහේ ගියත් ඔබේ කැමැත්ත ඔබ කැමැති පරිදි ඊතු නොවේ. හා මරණයෙන් ඔබ මිදී නැත කියන සත්‍යය තමයි මේ යම දෙවියෝ මේ සංසාර චක්‍රය දරාගෙන ඉන්න එකෙන් පෙන්වන්නේ. හරි. ඊගාට මේ චක්‍රයේ පිටත ඉන්න බුදුරජාණන් වහන්සේ. ඊගාට බුදුරජාණන් වහන්සේ අත දෙක් කරලා පෙන්නනවා හඳ. හඳ කියන්නේ නිවන. මොකද මේ නිවන තියෙන්නේ මේ සම්පූර්ණ චක්‍රයෙන් මේ යම දෙවියගෙන් පිට. හරි. ඒකෙන් සංකේතවත් කරන්නේ මේ සසරෙන් මිදී නිවන් දකින්ම
තමයි බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරන්නේ කියන එකයි. ඉතින් මේ භව චක්‍රයේ තියෙන්නේ මේ යක්ෂ මූණක් දැකලා මේ ලංකාවේ අර ගරායකාගේ මූණ දාලා මේවා ගහනවා වගේ බය වෙන්න එකකට නෙවෙයි. මේකේ තියෙන්නේ අවබෝධයට. ඒකෙම දුක දකින්න. ඒ දුකට හේතුව පෙන්වන්න. අය ඒ දුකෙන් මිදෙන මඟ දකින්න. එතකොට දුකෙන් මිදෙන්න නම් මේ චක්‍රය තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියන පෙන්නන මාර්ගයේ යන්න ඕනේ. ඒ මාර්ගයේ ගියොත් නිවන් දකින්න. ඒ කියන්නේ හඳ දකින්න පුළුවන් කියන එක තමයි මේකෙන් පෙන්නන්නේ. හරි. දැන් මැප් එක දැක්කා. දැන් මැප් එකේ එළියට යන හැටිත් බුදුහාමුදුරුවෝ කියන බව පෙන්නලා තිබුණා. දැන් කොහොමද මේකෙන් එළියට යන්නේ නිවන් දකින්න? ඒකට දහම දැනගන්න ඕන. බුදුහාමුදුරුවෝ බුදු වෙලා කියපු උදාන ගාථාව තමයි අනේක ಜಾති සංසාරං සන්දා විසං අනිබ්බිසං එහෙම කියලා කිව්වනේ. අර චක්‍රයේ මේ අරබින්දා මේ නැති කරා කියලා කිව්වනේ. ඒ අන්න ඔය චක්‍රයේ තියෙන අරතිය තමයි බින්දි. ඔය අර බින්දින්නේ කොහොමද? ඔය කියන්නේ මේ චක්‍රයක් තියෙනවනේ. දැන් මේ චේන් එකක් වාගේ යනවනේ පටිච්ච සමුප්පාදේ. හරි. මම මේ ගිහියෙක්. හරිද? මේ මම දන්න ටික විස්තර කරන්නේ මොකද අනුකම්පාවෙන්. මේ මම වැරදි වෙන්න පුළුවන්. මොකද මම මහාන වෙලා ඉඳලා නැහැනේ. මේ නමුත් මේක අහන්න. හරි. එතකොට මේ අර කියන්නේ මේ අර දැන් උඩ තියෙන පටිච්ච සමුප්පාදේ 12 තියෙනවනේ. ওই 12න් එක තැනකින් බින්දොත් නිවන් දකින්න පුළුවන්. ඒක මොකද චක්‍රේ කැඩෙනවා. දැන් ඕක කඩන්න නම් ඕකේ ලේසිම තැනින් කඩන්න එපා. ලේසිම තැනින් කඩන එක තමයි අර තෘෂ්ණාව කියන තැනින් කඩන එක. ඒකයි බුදුහාඳුරෝ කිව්වේ තණ්හාව නැති කරගත්තොත් නිවන් දකින්න පුළුවන්. එතකොට ඔය මුළු මේ රෝදෙම ඩිසේබල් වෙනවා. හරි. එතකොට මොනවද කරන්න ඕනේ ඔකට? එකක් තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන. හරි. ඒක දුක්ඛ සත්‍ය. ඒ කියන්නේ දුක කියන්නේ මොකද්ද? හරි. එතකොට දුක ඇති වෙන්නේ කොහොමද කියන එක දැනගන්න ඕනේ. හරි. මේ ඒක දුක නිරෝධ කරන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ. දුක නිරෝධ කරන මාර්ගය දැනගන්න ඕනේ. හරි. එතකොට දුක ඇති වෙන්නේ කොහොමද දැනගන්න නම් අනිච්ච දැනගන්න ඕනේ. හරි. ඒ කියන්නේ මේ ලෝකේ කිසිම දෙයක් Taman කැමති විදිහට පවත්වන්න නවත්තන්න තියාගන්න බෑ. ජීවිතේ වුණත් අපි කැමති විදිහට පවත්වන්න නවත්තන්න බෑ. එතකොට ඒකේ පොඩ්ඩ ඒ ටිකට කියනවා අර කැඩෙන බිඳෙන මේවට කියනවා ඔය අනිච්ච ඇතුළෙම තියෙන කොටසක් අනිත්‍ය. හරි. ඒක දැනගන්නත් ඕනේ. හැබැයි අනිච්ච ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. දැන් බලමු අපි මොකද්ද මේ අනිච්ච කියන්නේ කියලා. හරිද? ඔය ප්‍රශ්නේම ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරන්ගෙන් අහලා තියෙනවා. හරි? එතකොට බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මෙන්න මෙහෙම. හරිද? ඉදානන්ද බික්ඛු සබ්බ සංඛාරේහි අට්ඨියති හරායති jigucchati අයං උත්‍යානන්ද සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා කිය. හරි. ඔන්න ඕක තමයි අනිච්ච කියන එක කියලා. එතකොට දැන් ඕක කිව්වට තේරෙනවද? නෑ. හරි. මම මේ නෝට් ගහගෙන කියන ඒවා කරන ඒවා නෙවෙයි. හරිද? මම මේ කියන්නේ මගේ සාමාන්‍ය දැනුමින්. දැන් ඔය අහන කවුරු හරි ඔබ බලන්නකෝ. හරි. දැන් ඔයා තරුණෙක් කෙනෙක් නම් ඔයා හිතාගෙන ඉන්නවා දැන් ඔයාගේ මේ තියෙන කළු ලස්සන ඉසකෙස් එහෙමම තියෙයි. හරිද? මේ පෙනුම එහෙමම තියෙයි ලස්සන පෙනුම. හරි. මේ පාට හොඳට ලස්සනට තියෙයි.
එහෙම ඔයාගේ අදහසක් තියෙනවනේ. හරි. ඔයා හිතනවා දැන් මේක ඔයා වරුදු 25 30ක වයස කෙනෙක් නම් මේක සදාකාලෙටම මම මෙහෙම ඉන්නවා. හරි. ඔන්න ඔය මේක. ඒකට තමයි අපි කියන්නේ අවිද්‍යාව කියලා. වැරදි වැටහීම. එහෙම සදාකාලිකට ඔහොම තියෙන්නේ නැහැනේ. ඔය දත් ටික දිරලා යනවා, වැටෙනවා. ඊට පස්සේ මූණ මේ හොම්බු ගහිලා මෙහා වෙලා යනවා. හරි. අවුරුදු 50 60 වෙනකොට. කෙස් ටික වැටිලා යනවා. හරි. හාම රැලි ගහනවා. ඇඟපතේ අමාරු එනවා. හරි. දැන් මේ තියෙන මට අන්න ඒ වගේ දේවල් වෙනවා. හරි. ඔහොම නොවිච්ච කෙනෙක් දැකලා තියෙනවද මේ ලෝකේ? සදාකාලිකම එක විදියට ලස්සනට ඉන්න නෑනේ. හරි. නොමරිච්ච කෙනෙක් දැකලා තියෙනවද? නෑනේ. හරි. ඒ කියන්නේ ඔයා ඔහොම ඉන්න සදාකාලෙටම ඉන්න කැමති වුණාට ඕක ඔයා කැමති පරිදි කිසි දවසක තියෙන්නේ නෑ. තිබිලත් නෑ. හරි. දැන් මේ චක්‍රයෙන් පෙන්නන්නේ ඔයා ඔය කොයි ලෝක හයේ හිටියත් ඕක ඔය විදිහටම සිද්ධ වෙනවා. ඔයා ජරා මරණයෙන් බේරිලා නෑ. හරි. ඒ කියන්නේ කැමති විදිහට නවත්තන්න පවත්වන්න බෑ. ඔන්න ඕකට තමයි කියන්නේ අනිච්ච කියලා. හරි. එතකොට එහෙම දැක්කට පස්සේ හරි අට්ඨියති හරායති ඒ කියන්නේ ඇට දැන් අර බල්ලෙක් ඇටයක් කෑවට කවදාකවත් බඩ පිරෙන්නේ නැහනේ. හරි. අන්නේ වාගේ කවදාවත් මේ බඩ නොපිරෙන දෙයක් වාගේ. ඒක කොච්චර මේව කරත් හරියන්නේ නැහැ. හරි. ඊට පස්සේ ඒක දැක්කට පස්සේ හරි පේරෙනවා මේක මහා දුකක්. හරි. මේක මේ ඔයාගේ අම්මලා තාත්තලා මෙරි යනකොට නෑදෑයෝ මෙරි යනකොට යාළුවෝ මෙරි යනකොට වයස ඔයාත් ඇඟ දුර්වල වෙලා මේවා වෙනකොට ලෙඩ වෙනකොට තේරෙනවා මේක මහා දුකක්. හරි. ඒ කියන්නේ අනිච්චයි. ඒක නිසා දුකයි. අනිච්චයි නම් දුකයි නම් දැන් ඊළඟට ඔයා ගන්න තීරණය මොකද්ද? අනාත්මයි කියලා නෑනේ. ඊළඟට ඔයාට නිකම්ම හිතෙනවා මේක අනිච්චයි. මං කියන විදිහට තියෙන්නේ නැහැ. මේක මහා දුකක්. එහෙනම් මේක මේ කිසිම සාරයක් නැති වැඩක් නැති දෙයක්. අසාරයි. හරිද? අන්න ඒක තමයි අනිච්චයි දුක්ඛයි අසාරයි කියන එක තමයි අසාර කට්ටේන අනත්ත. අසාර අර්ථයෙන් අනත්තයි. අනාත්ම නෙවෙයි. හරි. ආත්මයක් නැත්තම් බුදුහාඳුරෝ කල්ප ගානක් පෙරම් පුරන්න ඕනේද? සාරාංශකයේ කල්පලක්ෂය පෙරම් පුරන්න ඕනේද නිවන් දකින්න? එහෙම මම කියලා කෙනෙක් නැත්තම් ඊටියා. හරිද? බුදුහාඳුරොත් කියලා තිනවා මේක මගේ සිවුර මගේ පාත්‍රය මම මෙන්න මේ කාලේ මෙන්න මේ රජුරු වෙලා හිටියා කුස රජුරු වෙලා හිටියේ මම. හරි. ඉතින් නැත්තම් එහෙනම් කියන්නේ එහෙනම් කුස රජුරු වෙලා හිටියා ඔන්න ඔය කවුද? හරි. කියලා එහෙනම් ජාතක කතාවල කියන්න එපා නෑ. ඔන්න ඕවා තමයි අපිට වරද්දලා තියෙන තැන. හරි. ඔන්න ඕක තමයි අනිච්ච කියන්නේ. නැතුව මේ කැඩෙනවා බින්දෙනවා කියන එක නෙමෙයි. හරි. කැඩෙනවා බින්දෙනවා නම් තව එකක් ගන්නවානේ. ගෑණි මැරුණොත් වෙන ගෑණියක් ගන්නවා. හරි. ඒක අනිච්ච නෙවෙයි. හරි. හැබැයි අනිත්‍ය කියන එක තියෙන්නේ අනිච්ච ඇතුලේ. එතකොට මම දැන් අනිච්ච දුක්ඛ අනාත්ම කියන්නේ මොකද්ද කියලා තේරුම් කරා. හරි. මොලේ තියෙන්නේ චුට්ටක් හිතන්න. හැම එකටම සාදුකාර දෙන්න එපා. ওই මොලෙන් පොඩ්ඩක් හිතලා මේ කියන ඒවා හරිද වැරදිද බලන්න. එතකොට අනිච්ච දැක්කහම තේරෙනවා මේ දුක මේ පවතින්නේ මේ තෘෂ්ණාව මත කියලා. හරි. එතකොට ඒක දුක නිරෝධ කරන්නේ කොහොමද? ඒක කරන්න නම් සතර සතිපට්ඨානෙ වඩන්න ඕනේ. ඒ කියන්නේ කායේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තේ චිත්තානුපස්සනා, ධම්මේසු ධම්මානුපස්සනා කියන ඔය සතර සතිපට්ඨානෙ වඩන්න ඕනේ. හැබැයි
ඕක වඩන නියම ක්‍රමයක් තියෙනවා. කයේ කය අනුව බැලුවා හිතේ හිත අනුව බැලුවා කාට තේරෙන්නේ? ඕක තේරෙන්නේ නැහැ. හරිද? ඒක එහෙම නැත්නම් කරන්න තියෙන දේ තමයි දසානුස්සති වඩන්න ඕනේ. ඒ දසානුස්සති වලිනුත් මිනිමම් මෙන්න මේ 4 වඩන්න ඕනේ. එකක් තමයි මෙත්තානුස්සති, මරණානුස්සති, අසුභානුස්සති, බුද්ධානුස්සති. හරිද? මරණානුස්සති කියලා කියන්නේ ඔය මැරෙනවා කියන එක නෙමෙයි. මැරෙනවා කියන එක ඕන කෙනෙක් දන්නවා. හරිද? ඉපදුනොත් මිනිහෙක් මැරෙනවා කියලා දන්නේ නැති කෙනෙක් ඉන්නවා. ඔය මැරෙනවා කියන එක නෙවෙයි මරණානුස්සති කියන්නේ. ඒ මරණානුස්සති කියන්නේ අනිච්චානුපස්සනා කිරීම. අනිච්ච තේරුම්ගෙන ඒක අනිච්ච දුක්ඛ අනාත්ම තේරුම් අරගෙන ඒ අනිච්ච දුක්ඛ අනාත්ම හරියට වටහාගෙන ඒක නිතරම තමන්ගේ ජීවිතයේදී ඒක මේ ප්‍රතිවේක්ෂා කරන්න ඕනේ. මේ අනිච්ච දුක්ඛ එක හරියට නියම බණ අහන්න ඕනේ. හරි හාමුදුරුවන්ගෙන් අහලා දැනගන්න ඕනේ. සාමාන්‍යයෙන් මේක මේ චතුර මෙත්තානුස්සති, මරණානුස්සති, අසුභානුස්සති, බුද්ධානුස්සති වඩන්නේ කොහොමද කියලා මම මගේ වීඩියෝ එකක දාලා තියෙනවා. ඒක නිසා මම මෙතන ආයේ කියන්න යන්නේ ඒක බලන්න. ඒ වීඩියෝ එකේ නම How to exit from සංසාර. ඒතකොට සංසාරයෙන් අයින් වෙන විදිය කොහොමද කියලා මම අපේ පුතාට විස්තර කරලා දාපු වීඩියෝ එකක් තියෙනවා. ඒක බලන්න. හරි. ඔන්න දැන් මම මේකේ නිවන ගැන කිව්වා. නිවන් මඟ ගැන කිව්වා. නමුත් දැන් අපි මේ අහන බණවල හරිද? නිවන් මඟ ගැන කියන හාමුදුරුවෝ ඉන්නේ කී දෙනාද? 1000ක් ගත්තොත් එක 10 දෙනෙක් ඇති. හරිද? අනිත් හැමෝම කියන්නේ බණ නෙවෙයි බහ. ඒ කියන්නේ නිවන් මඟ ගැන නෙවෙයි දිව්‍ය ලෝක යන හැටි මේ හොඳට එක් මොන හරි දානයක් දීලා මේ විසාකා මල්ලිකා ඔන්නෝම ධන හම්බ වෙන්න ඔන්න ඔය වගේ දේවල් නේ කියන්නේ. හරි. ඒවා බණ නෙවෙයි. බණ කියන්නේ භව නසන. භවයේ අර්මින්න මේ පෙන්නපු චක්‍රේ නැති කරන දේව දේශනා තමයි බණ දේශනා. අනිත් දේශනා නිකන් කතා බහ. ඒක හොඳට මතක තියාගන්න. එතකොට අහන කියන කෙනා කොහොම කිව්වත් අහන කෙනා සිහි බුද්ධියෙන් අහන්න ඕනේ කියලා කතාවක් තියෙනවනේ. එතකොට ඕගොල්ලෝ බණ අහන්න හැමෝගෙම. අහුවට සිහි බුද්ධියෙන් අහන්න. මම කියන්නම් තෝරාගන්න විදිය කොහොමද කොයි හාමුදුරුවෝද නිවන් දකින බණ කියන්නේ කොයි හාමුදුරුවෝද බහ කතා කරන්නේ කියලා. හොඳට සිහි බුද්ධියෙන් ඔය බණ ඉවර වෙනකන් අහන්නකෝ. අහපුවාම මෙහෙම අහන්න. තමන්ගේම ප්‍රශ්නයක්. මේ හාමුදුරුවෝ නිවන ගැන පෙන්වනවා. නිවන් මාර්ගය පෙන්වනවා. මොකද හරි ඒ කියන්නේ උත්තමේ ආර්ය උත්තම ස්වාමින් වහන්සේ නමක් හැම වෙලාවෙම තම බණ පටන් ගන්නෙත් නිවන ගැන මේවා කරලා ඉවර කරන්නේ නිවන් මාර්ගය පෙන්නලා. හරි. අන්න එහෙම කියන බණ තමයි නියම බණ. ඒ කියන්නේ භව නසන දේශනාව. අන්න ඒක හොඳට බලන්න. මේ හාමුදුරුවෝ නිවන ගැනද පෙන්වන්නේ නැත්නම් දිව්‍ය ලෝකද පෙන්වන්නේ? ඔන්න ඔය දෙක මතක තියාගත්තාම හොයාගන්න පුළුවන් කොයි හාමුදුරුවෝද හරි බණ කියන්නේ කොයි හාමුදුරුවෝද නිකන් තමන්ගේ වාසියට මොකක් හරි ව්‍යාපෘතියක් කරගෙන යන්න බණ කියන්නේ. මේ බුද්ධ දේශනාව තියෙන්නේ දිව්‍ය ලෝකයන් නෙවෙයි. නමුත් අද තත්ත්වේ වෙලා තියෙන්නේ නිවන් දකිත්වා කියලා කිව්වොත් එහෙම තරහ වෙනවා මිනිස්සු. ඒ කියන්නේ මරුණාම විතරයි නිවන් දකින්න ප්‍රාර්ථනා කරන්නේ. බුද්ධ ධර්මයේ තියෙන්නේ මරුණාම කරන දෙයක් නෙවෙයි. මේ ලෝකේ ඉන්නකොට තමයි මේ කාලෙම අත්විදිය යුතු දෙයක්.
අනිත් සියලුම ආගම් තියෙන්නේ මේ දිව්‍ය ලෝක යන හැටි පෙන්වන්නේ. බුද්ධ ආගම විතරයි බුද්ධ ධර්මයේ විතරයි නිවන් දකින්න හැටි පෙන්වන්නේ. ඉතින් ඒ හාමුදුරුවෝ දිව්‍ය ලෝක යන්න බණ කියනවනම් ඒ හාමුදුරුවෝ බෞද්ධයෙක් වෙන්න බෑ. එච්චරයි කියන්නේ. අනිත් එක මනුෂ්‍යාත්මයක් ලබන්නේ මොනතරම් අමාරුවකින්ද? මනුස්සයෙක් වෙන්න ඕනේ, අන්ධයෙක්, ගෝබිරෙක්, ගොළුවෙක් නොවෙන්න ඕනේ, ධර්මයේ ඇහෙන්න යහපත් ස්වාමීන් වහන්සේ නමක් හරි කල්යාණ මිත්‍රයෙක් හරි හම්බ වෙන්න ඕනේ. එතකොට ඒ භාෂාව දැනගෙන ඉන්න ඕනේ. විශේෂයෙන් ලංකාව වගේ රටක ඉපදෙන ලංකාව වගේ රටක ඉපදුනත් සිංහල භාෂාව හරියට දන්නේ නැත්නම් ඒක තේරුම් ගන්න බෑ. ඊගාට සිංහල භාෂාව දැනගත්තත් හොඳ දෙමව්පියෝ හොඳ ආශ්‍රය ලැබුණොත් ඒක හම්බ වෙන්නේ නැහැ. එතකොට මොන තරම් දුර්ලභ දෙයක්ද ඔය ලැබිලා තියෙන්නේ. මේකෙන් ප්‍රයෝජන නොගෙන මේ වුණොත් ඊළඟට කවදාක් මේවා කොයි කාලෙක හම්බ වෙයිද කියලා හිතන්න බෑ. මොහොතක්වත් මෙතන ඉන්න හොඳ තැනක් නෙවෙයි. මම නම් උදේට නැගිටින්නේ කවද්ද මම මෙතනින් අයින් වෙන්නේ? මේ ගින්නි ගොඩෙන් කොයි වෙලාවෙද මෙතනින් යන්නේ? අන්න එහෙම හිතාගෙන උදේට නැගිටින්න Tamanට පුළුවන් නම් තමුන් හරි මාර්ගයේ ඉන්නවා. මේවා ඔක්කොම ගිනි. මේවෙන් වැඩක් නෑ. මොහොතක්වත් පණ නහගන්න බැරි හින්දායි ජීවත් වෙනවා මිසක් මොහොතක්වත් මෙතන ඉන්න පුළුවන් තැනක් නෙවෙයි. ප්‍රාර්ථනා කරන්න සුදුසු තැනකුත් නෙවෙයි. මහා භයානක තැනක්. ඒක නිසා මෙතනින් අයින් වෙන්න බලන්න. ඒ අයින් වෙන්න කියන යහපත් කල්යාණ මිත්‍රයන්ගේ බණ තෝරා ගන්න තරම් තමුන් ඥානවන්ත වෙන්න. මමද සියලු ලෝක සියලු සත්වයෝ මෙම දුක් සහිත සංසාරයෙන් මිදී නිදහස් වෙත්වා. නිවන් දකිත්වා. ඒ කියන මඟ යාමට සියලු දෙනාටම හැකි වෙත්වා.